Hi friends, welcome to my YouTube channel. අද මම ඔයාලට මගේ කුකුල් ගොවිපලේ ඉන්න කුකුලන්ට දෙන කොළ වර්ගයක් පෙන්වන්න ඕන කියලා හිතුවා. කිසිම වියදමක් නැතුව අපිට සබා දහමෙන්ම ලැබිලා තියෙන මේ කොළ වර්ගේ ඔයාලත් සමහර විට ඔයාගේ කුකුලන්ට දෙනවා ඇති. කෝ බලන්න මේ කොළවල නම දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න. මෙම ශාකය ඕනෑම ගෙවත්තක වැවෙන ශාකයක් නිසා බඳ කරගන්න හරිම අමාරු ශාකයක්. ඉතින් ඒ නිසා ඕනෑම කෙනෙකුට ලේසියෙන් හොයාගන්න පුළුවන් මෙම ශාකය ඔයත් ඔයාගේ කුකුලන්ට දෙන්න. එතකොට ඔයාගේ කුකුලන්ට යන වියදම කෑම ආහාර සඳහා යන වියදම විශේෂයෙන්ම අඩු කරගන්න පුළුවන්. එයාලගේ පෝෂණ අවශ්‍යතාවයත් සපිරෙනවා. මමත් මේ ගැන දැනන් හිටියේ නැහැ කලින්. මටත් අපේ ගෙවල් එහා පැත්තේ ගෙදර කක්ක කෙනෙක් තමයි මේ කොළ වර්ගේ කුකුලන්ට දෙන්න කියලා දුන්නේ. ඉතින් මේ අවස්ථාව ඒ අක්කටත් ස්තුති කරන්න අවස්ථාවක් කරගන්නවා. මේ පැල ටිකකුත් ගලවගෙනම යමු අපි අපේ කුකුල් ගොවිපළ බලන්න. එයාලා දන්නවා එයාලා ළඟට එනකොටම මේ එන්නේ කෑම අරගෙන කියලා. ඉතින් හැමෝම දුවගෙන එනවා. ඔන්න බලන්නකෝ මෙයාලා හරි ආසාවෙන් කන විදිය. මෙයාලට මම මාසෙ පැනපු ගමන් ඉඳලම මේ කොළ වර්ගේ කන්න දීලා මෙයාලට හොඳට හුරුයි. ඉතින් ඔයත් කුකුල ගොවිපලක් තියෙන කෙනෙක් නම් කුකුලන්ට මාසෙ ඉඳන්ම මාසෙ ඉවර වෙන වෙලාවෙ ඉඳලම මේ කෑම ටික ටික කන්න හුරු කරන්න. එතකොට මෙයාලා මේ දේවල් වලට හුරු වෙනවා. කඩේ කෑම පමණක්ම දුන්නොත් මේ දේවල් මෙයාලා කන්නේ නැහැ. කඩේ කෑම වලට විතරමයි හුරු වෙන්නේ. මේ පැල ගලවපු ගමන්ම දෙන්න ඕන. මැලුණාම මෙයාලා කන්නේ. ඔයා මගේ channel එකට අලුතුන් එකතු වෙන කෙනෙක් නම් මම දාන වීඩියෝ දැම්ම ගමන් ඔයාට එන්න subscribe button එක click කරන්න. ඊළඟට ළඟ තියෙන bell icon එකත් click කරන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාලට බලන්න පුළුවන්. ඔයා කුකුල් පාලනය කරන කෙනෙක් නම් ඔයාගේ අදහසුත් කමෙන්ට් කරන්න. ඒ වගේමයි මේ වීඩියෝ ඔයාගේ යාළුවන්ටත් ෂෙයා කරන්න. ඔයා සතුන් නැති කරන කෙනෙක් නෙවෙයි නම් ඔයත් පුංචියට කූඩුවක් හදාගෙන ඔයාගේ ගෙදර පෝෂණ අවශ්‍යතාවය සපුර ගන්න කුකුළු දෙතුන් දෙනෙක් පමණ හරි හදන්න ගන්න. වැඩි වියදමක් නැහැ. ස්වභාවික දේවල් එයාලට කන්න දීලා එයාලා නිදහසේ හදනවා නම් ඔයාලට වියදම අඩුයි. ඔයත් පුංචියට පටන් ගන්න. අලුත් වීඩියෝ එකක් අරගෙන ආයෙත් ඉක්මනට මෙන්නම්. මම චමිලා.